සුබම සුබ දවසක් හංසි පැරඩයිස් YouTube channel එකත් සමග එකතු වෙන ඔබ සැමට. ඉතින් channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා හැමෝම. අද අපි කතා කරන්නේ ඇන්තෝනියන් වගාවට ඉතාමත් වටින මාතෘකාවක්. ඒ තමයි ඇන්තෝනියන් වගාවට දම් කැට සහ නිල් කැට පොහොර සුදුසුයිද කියලා. ඉතින් දම් කැට කියන්නේ ශාකයේ මල් උත්තේජනය කරන මල් ලබා ගන්න භාවිතා කරන පොහොර වර්ගයක්. එතකොට නිල් කැට කියන්නේ ශාක වර්ධනය සඳහා ශාකය හැදෙන්න, ශාක පත්‍ර හැදෙන්න, මුල් හැදෙන්න භාවිතා කරන පොහොර එකක් තමයි නිල් කැට කියලා කියන්නේ. මේ පොහොර වර්ග දෙක ඇන්තෝනියන් වගාවට සුදුසුයිද? ඒ වගේම කොළ පාට කැට පොහොර එකක් තියෙනවා. මේ කොළ පාට, දම් පාට, නිල් පාට කියන මේ කැට පොහොර ඇන්තෝනියන් වගාව සඳහා භාවිතා කරනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් මේ දම් කැට, නිල් කැට, කොළ කැට ඇන්තෝනියන් වලට සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පොහොර වර්ග තුන ඉක්මනින්ම අපි වගාවට දැම්මහම වගා මාධ්‍යයට දිය වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඇන්තෝනියන් කියන්නේ ඉක්මනින්ම මුල් වලට පොහොර අවශෝෂණය කරගන්න මල් වර්ගයක් නෙවෙයි. ඉතින් මේ දම් කැට, නිල් කැට, කොළ කැට කියන්නේ ඉක්මනින්ම අපි වගා මාධ්‍යයට භාවිතා කරාම දිය වෙලා යන වගාවට උරා ගන්න ප්‍රතිශතය වැඩි පොහොර වර්ග තුනක්. ඉතින් ඇන්තෝනියන් වගාවට ඒ නිසා මේ පොහොර වර්ග සුදුසු වෙන්නේ නැහැ. එතකොට මොනවාද මේ ඇන්තෝනියන් වගාවට සුදුසු පොහොර? ඇන්තෝනියන් වගාවට සුදුසු කැට පොහොර තමයි ඔස්මෝකෝට් කැට පොහොර. ඉතින් ඔස්මෝකෝට් වර්ග තුනක් තියෙනවා. ඇන්තෝනියන් කුඩා පැලවලට භාවිතා කරන පොහොර එක. එතකොට මල් ආසන්න, මල් ආරම්භක කාලවලදී භාවිතා කරන පොහොර එක. ඒ වගේම මල් සහිත මව් ශාක සහ පඳුරු වලට භාවිතා කරන ඔස්මෝකෝට් කැට පොහොර වර්ග තුනක් තියෙනවා. ඉතින් ඒ වර්ග තුන පමණයි අපි ඇන්තෝනියන් සඳහා භාවිතා කරන්නේ. ඉතින් මේ ඔස්මෝකෝට් කියන පොහොර එක අපි අපේ ඇන්තෝනියන් වගාවට එකතු කරාම මේක වගා මාධ්‍යයට එකතු වෙන්නේ හරිම හිමින්. ඉතින් ටික කාලයක් යනවා අපේ ශාකයේ මුල් වලට මේ පොහොර උරා ගැනීමක් සිදු වෙන්න. ඉතින් ඒක ඇන්තෝනියන් වගාවට ගොඩක් සුදුසුයි. මොකද ඇන්තෝනියන් ශාකය කැමති එහෙම තමයි. එතකොට අර දම් කැට, නිල් කැට, කොළ කැට දැම්මහම වෙන්නේ අපේ ශාකයේ මූල පද්ධතියට හානියක් වෙනවා. ශාක මුල් වේලෙන්න බලනවා, පොහොර වැඩි වෙලා පැල මැරෙනවා. ඉතින් විවිධ ආසාදන අපේ ශාකයට ඇති වෙනවා. එහෙනම් අපි භාවිතා කරන්න ඕනේ ඔස්මෝකෝට් කැට පොහොර වර්ග කිහිපය. ඉතින් මේ ඔස්මෝකෝට් භාවිතා කරන්නේ කොහොමද කියලා මගේ YouTube channel එකේ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම ඇන්තෝනියන් කුඩා පැල කට් කරලා ඒවයින් පැල අරගන්නේ කොහොමද? වගා ශාස්ත්‍රයට පොහොර වර්ග භාවිතා කරන්නේ කොහොමද? කෘමිනාශක, දිලීරනාශක මම වෙනත් වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. ඉතින් අද මම YouTube channel එකට එකතු කරේ ඉතාමත්
කෙටි වීඩියෝ එකක් මේ දම් කැට නිල් කැට ඇන්තෝරියන් වගාවට සුදුසුද යන්න මාතෘකාව. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ දන්නේ නැති දෙයකට උත්තරයක් අද මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයගලන්ට වටිනා දේවල් ඉගෙන ගන්න කැමති නම් ඇන්තෝරියන් වගා ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම හංසි පැරඩයිස් YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ පොඩි වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් YouTube channel එක subscribe කරලා comment එකක් දාලා දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.